හයි ගයිස් ඔන්න ඉතින් අද වෙලා තියෙන ඉතින් මට්ටක් කුලියට. ඉතින් අපිට ඕල් එකක් ආවා ඉතින් මෙහෙම දොරක ස්පින් කැඩිලා කියලා. ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න පුළුවන් කියලා. ඉතින් අපි ඇවිල්ලා බැලුවා ඉතින් ඇවිල්ලා බලලා විතරක් බෑනේ ඉතින්. ඉතින් අපි ඕකට හරියන බඩුත් ඔක්කොම අරන් ඇවිල්ලා ඊපස්සේ කස්ටමර්ත් එක්ක කතා කරලා ඉතින් වැඩේ අපි පටන් ගත්තා. ඉතින් ඕගොල්ලන්ට ඔය පේනවා ඇති ඔය දාලා තියෙන ස්පින් තුනම කැඩිලා තියෙන්නේ. ඉතින් අපිට නම් ස්පින් තුනක් දාන්න ඕනේ. අපි නම් ස්පින් දෙකක් දාලා ඕක හදනවා. බලමු ඉතින් කොහොමද වැඩේ යන්නේ කියලා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ බොරුවට කම්පැනි අරන් ගිහිල්ලා මෙහෙට අරන් යනවා මෙහෙට අරන් යනවා කියලා ඕනේ නැහැ. සයිට් එකේ ඊට තියෙනවා නම් අපි සයිට් එකේම වැඩේ කරනවා. ඒතකොට කස්ටමර්ට සැටිස්. කස්ටමර්ට පෙන්නලම වැඩේ කරන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඕගොල්ලෝ වෙන්නේ ඉතින් ඔය ගැලුවට පස්සේ සම්පූර්ණ ග්‍රීස් එකම ඔක්කොම ගල් වෙලා තියෙනවා. අවුරුදු 10කට විතර පස්සේ තමයි ඔය ගැලෙව්වේ. මේ හයි කරාට පස්සේ. ඉතින් එහෙම කරගන්න එපා. සර්විස් එකක් කියන එක අනිවාර්යෙන් කරන්න ඕන. ඉතින් අවුරුදු 2කට සැරයක් සර්විස් එක කරා නම් ඉතින් හොඳයි. දොරවල් වල නැත්තම් ඉතින් අර වගේ ස්පින් කැඩෙනවයි මෝටර වල වීල් යනවයි ඒ තමයි ඉන්නේ ප්‍රශ්නේ. ඊට පස්සේ ඒකට ඉතින් ටිකක් ලොකු මුදලක් යනවා එතකොට. අනිවාර්යෙන් සර්විස් එක කරගන්න අවුරුදු 2කට වැඩි නම් දොර හයි කරලා. එතකොට තමයි ඉතින් කල්පයක් තියෙන්නේ. ඉතින් සෑහෙනම හදාගෙන තියෙන්නේ. දැන් ඉතින් තියෙන දොර උඩින් තියාගන්න තමයි. බලමු ඉතින්. ඉතින් අපි උඩින් තියාගෙන නම් ඉවරයි දොර. දැන් බලමු ඉතින් කොහොමද මෝටරෙන් වැඩ කරන්නේ කියලා. ඉතින් අපි එනකොට නම් ඉතින් ඕක පට්ට තද උස්ස ගන්නවත් බෑ ඉතින්. ඉතින් ඕගොල්ලෝ ට්‍රේන් එකකින් දැන් ඉතින් කිසි සද්දවත් දෙන්නේ නැතුව බබා වගේ දුවනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ අස්සනට වැඩි කරගන්න ඕන නම් ඉතින් පල්ලෙය කන්ටැක්ට් නම්බර් තාලා තියෙනවා. මේවරින් කතා කරමු.